හිතවත් සහෝදර සහෝදරීනි, අද දවසේ අපි ඉතාම වැදගත් කතාවක් කරන්න හදන්නේ. ඒක තමයි ඔයගොල්ලෝ දන්නවා ඕනම සංස්ථාවක ඕනම ආයතනයක මොකක් හරි පැවතීගෙන ක්‍රමයේ වෙනසක් කරනවා නම් වෙනසක් කරන්න ලෑස්ති වෙනවා නම් ඒකට දැඩි ප්‍රතිවිරෝධයක් තියෙනවා, ඝර්ෂණයක් තියෙනවා ඒ පවතින සිස්ටම් එක කරගෙන යන අයගේ. ඒක මැනේජ්මන්ට් ඉගෙන ගන්න දරුවෝ දන්නවා, resistance to manage changes. මොකක් හරි මැනේජ්මන්ට් එකේ මෙච්චර කල් කෙරීගෙන යන වැඩක් ඒක වෙනස් කරනවා නම් ඒකට වැඩ කරන සේවකයෝ ඉන්න අය, මේකට සම්බන්ධ වෙන අය, සප්ලයර්ස්ලා ඔය හැමෝම ඒකට දැඩි ප්‍රතිරෝධයක් දක්වනවා. ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය. සමාජයක තියෙන මනුෂ්‍ය ස්වභාවය, ලෝකේ කොහේ ජීවත් වුණත් ස්වභාවය ඒක තමයි. ඒකනේ අපේ අර ඇතැම් ආයතන වලට අර ෆින්ගර් ප්‍රින්ට් එක දීලා ඇඟිලි මාක් එකෙන් ඉස්සර අසංකර කර පොතේ අසංකර කර තිබුණ තැන්වල එයා වෙලාව දාලා අසං කරනවා. ඊට පස්සේ හඳුන්වලා දුන්නා ෆින්ගර් ප්‍රින්ට් එක තියන්න. එතකොට ඔටෝමැටිකලි මැෂින් එකෙන්ම එයා ආපු වෙලාව සහ ෆින්ගර් ප්‍රින්ට් එක තිබ්බේ කවුද, කීයටද තිබ්බේ, ඒවා සටහන් වෙනවා. ඉතින් ඒකට දැඩි විරෝධයක් දැක්වුවා ගොඩාක් ආයතනවල. ඒකට දක්වන්න හේතුව තමයි ඒගොල්ලෝ හැම වෙලෙම කම්ෆර්ට් සෝන් එකේ තමයි ජීවත් වෙන්න හදන්නේ. 7:00 නම් වැඩ පටන් ගන්න තියෙන්නේ 7:45ට ආවත් 7:30 දාලා අස්සන ගහලා යනවා. ඒක තමයි පුරුදු වෙලා තිබෙන ක්‍රමය. ඒකට ඉතින් ගොඩක් හේතුත් තියෙනවා. අපේ රටේ ප්‍රවාහනේ හරියට විධිමත් නැහැ, වෙලාවට වැඩ කරන්නේ නැහැ, අවශ්‍ය තරමට නැහැ. බස් වල පොල් පටෝලා වගේ ඉන්නේ, කෝච්චි වල පොල් එල්ලිලා එන්නේ. ඉතින් ඒවත් අනිත් කෝච්චි හැමදාම ලංකාවේ පරක්කුයි. ඒ වෙලාවට එන්නේ නැහැ කිසි තැනක. අර ජපානයේ වගේ රටවල් වල 7:49ට එනවයි කිව්වොත් ඒ ස්ටේෂන් එකට 7:49ටම එනවා. 7:51ට නම් අද්දන්නේ හරියටම 7:51ට අද්දනවා. ඉතින් අපේ රටේ එහෙම සිස්ටම් එකක් නැති නිසා මිනිස්සුන්ටත් ඒක ලොකු මානසික වදයක්. ඉතින් ඒවත් එක්ක තමයි ඒ මිනිස්සුන්ගේ ඒකට ප්‍රතිවිරෝධතාවය තිබුණේ. ඊළඟට ඔයගොල්ලෝ මතකද මෑත කාලේ ඉමිග්‍රේෂන් කවුන්ටර්ස් වලට CCTV හයි කළා. එතකොට දැඩි විරෝධයක් පාලා අර හිටපු නිලධාරීන් ටික සේවයෙන් ඉවත් වුණා. ඒගොල්ලෝ කැමති වුණේ නැහැ CCTV හයි කරනවට. ඉතින් ඇත්තටම දියුණු රටක මොනවද වෙන සිද්ධි කියලා කවුද ආවේ, කොහෙද ගියේ, දේශබන්දු කොණ්ඩේ කපාගෙන එයාපෝට් එක හරහා යනවද, ඕව ඔක්කොම අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ඒ CCTV කැමරා තියෙනකොට. දැන් පහුගිය දවස්වල උසාවි සංකීර්ණය ඇතුලේ කරපු වෙඩි තැබීමේ අපරාධකාරයන්ව හඳුනගන්න පුළුවන් උනේ CCTV තිබුණ නිසා. ඉතින් එතෙන්දී ඒගොල්ලෝ දැඩි විරෝධයක් පෑවා. ඉතින් ඒකට සමහරලාට ඒගොල්ලොන්ට ඒගොල්ලන්ගේ සේවය හරියට අතපසු වෙනවද කියන එක බලලා ඒගොල්ලොන්ට විරුද්ධව ඇක්ෂන් ගනි, ඒගොල්ලන්ගේ රැකියාවේ පැවැත්ම අහෝසි වෙයි කියන බයක් තිබුණා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි අපරාධ වලට සම්බන්ධ වෙන අය ඒකට අකමැති වෙන අය වෙන්නත් පුළුවන්. නමුත් ලෝකයේ තාක්ෂණය එක්ක ওই වගේ වැඩ කෙරෙන්නෙම ඔන්න ඔය තියෙන අඩුපාඩු ටික හඳුනගෙන ඒවා නිවැරදි කරගන්න තමයි. දැන් මේ ආණ්ඩුව පත් වුණ ගමම මෙච්චර කල් තිබුණ පුදුම දූෂිත හොරා කෑම, මේ මුළු රටේම සම්පත් ටික ඉතාම සීමිත පිරිසක් විසින් හොරා කාපු, රටේ නීතිය Tamanට ඕන විදිහට හසුරවගත්ත එහෙම පිරිසක්නේ මේ රටේ මෙච්චර කල් ආවේ. අර ඊයේ පෙරේදා මර්වින් සිල්වලා රජයේ ඉඩම් හොරෝප්පු හදලා විකුණලා අන්න දැන් කූඩුවේ ඉන්නවා. ඒ වලට නඩු වැටේ. ඊළඟට අර කතරගම දිහා ගයක් හදලා ඒ ජී රාජපක්ෂ කියලා දැන් හෙට අනිද්දාට ඒ වලට නඩු වැටේ. ඉතින් ඒ වගේ හිටපු කණ්ඩායමක් දැන් හොඳම උදාහරණේ තියෙන්නේ පොලිස්පති උසාවියට පණිඩයක් එවනවා, මේ මට විරුද්ධව කටයුතු කරන්න එපා, මාව අත්අඩංගුවට ගන්න එපා, මේ නීති කරණේවා මට ඕන විදිහට කරන්න කියලා. එහෙම සමාජයක් තමයි තිබුණේ. දැන් ඒක වෙනස් කරන්න යනකොට මේ ආණ්ඩුව ආපු ගාම මිනිස්සු බලාපොරොත්තු වෙනානේ කරෑන් මේ සිස්ටම් චේන්ජ් එක වෙයි කියලා. ඒකට දැඩි මේච්චර කල් මේ යාන්ත්‍රණයේ හිටපු දැතිරෝධ ටික
දන්වැල් ටික දැඩි ප්‍රතිරෝධයක් දක්වනවා. මුලදී අති විශාල ප්‍රතිරෝධයක් දක්වන මේ වෙනස්කම් වලට. ඔය දැක්කනේ කාස්ටම් එකේ ස්ට්‍රයික් කරන්න හදනවා, ස්පිරිතාල ස්ට්‍රයික් කරන්න හදනවා. තව ආයතන වල එක එක ජල්ලි අල්ලනවා, නීතිපති හොරෙන් ගිහිල්ලා ලියුම් දෙනවා මේකට නඩු මේගොල්ලෝ නිදහස් කරන්න කියලා. ඔය වගේ විශාල ප්‍රශ්න ගොඩක් තිබුණා. ඒවත් එක්ක මිනිස්සු හිතුවා මේ ආණ්ඩුවට කොන්ද පණ නැහැ, මේ ආණ්ඩුවට ශක්තියක් නැහැ, මේ අර දූෂිත යාන්ත්‍රණේ තාමත් රාජපක්ෂලාගේ මේ ඇච්චෝ බැච්චෝ තමයි මේ හැම තැනකම ඉන්නේ, මේවා වෙනස් කරන්න මේගොල්ලොන්ට විදිහක් නැහැ කියලා. මේගොල්ලෝ හැකියාවක් නැහැ, මේගොල්ලන්ගේ කොන්ද පණ නැහැ කියලා. නමුත් කියන්න බොහොම සන්තෝෂයි මේ ආණ්ඩුව ක්‍රමානුකූලව අර අනුරුද්ධ දිසානායක සහෝදරයා කිව්වා වගේම මේ කැරකෙන යන්ත්‍රයේ රෝද කැරකෙන ගමන් තමයි මේ ඇන මාරු කළේ. දැති රෝද කැරගෙන ගමන් තමයි එකින් එක ඇන මාරු කළේ. ඒක ඉතාම දුෂ්කර ක්‍රියාවලියක්. දැන් මේ වෙනකොට දැන් ඔන්න පටන් අරගෙන තියෙනවා ඒ අපරාධකාරයන්ගේ නීතිය හැමුවට පමුණවන වැඩපිළිවෙල ඉතා ශීඝ්‍රයෙන් යනවා. මිරිස් කුඩ්ඩටද මවින් සිල්ලටද ඊළඟට අර නුවර ඉන්නේ කවුද අර ඊයේ පෙරේදා හොර වාහනයකට හොර නම්බර ගහගෙන ගියපු වාහනයකට ගත්ත මිනිසයාගේ ඉඳලා ගෝඨාභය රාජපක්ෂගේ ඉඳලා රනිල් වික්‍රමසිංහ පටලන්ද රනිල් වික්‍රමසිංහගේ ඉඳලා ඊළඟට යට මහ බැංකු මංකොල්ලෙත් තියෙනවනේ. ඔය ඔක්කොම දැන් ක්‍රමයෙන් පෙළ ගැසීගෙන යනවා. දැන් අර මුලදී තිබුණ සමාජයේ කෑගහිල්ල දැන් ටිකක් අඩු වෙලා නේද? ඒක එහෙමම තමයි. ක්‍රමයෙන් මේක ක්‍රමිකව තල්ලු කරගෙන ගිහිල්ලා මේක හරි තැනටම ගෙනියන්න. මේ රට ආයේ වෙනස් නොවන තැනකට ගෙනියන්න නම් මේ අපරාධකාරයෝ ටික ඔක්කොම ගාල් කරන්නම ඕනේ. ගාල් කරන්න ඕනේ සහ ඒ විතරක් මදි. මේ වගේ දූෂණ වංචා හොරකම් කරන්න පුළුවන් හැම ඉඩක්ම වහලා දාන්නත් ඕනේ. ඒක වහලා දාන්නත් ඕනේ. එහෙම වැහුවොත් විතරයි මේ සමාජය සුද්ධ වෙන්නේ. ඉතින් ඒක පටන් අරන් තියෙන්නේ. ඒක නිසා අර ප්‍රතිරෝධය දැන් ක්‍රමයෙන් අඩු වෙගෙන යන ගමන් ඒගොල්ලෝ තාමත් ඔය තැන් දෙක තුනක නිකන් බට්ටපත්තු කරනවා වගේ එකක් දෙකක් සිද්ධි කරනවා. කලාට දැන් ඒවා ක්‍රමිකව අඩු වෙගෙන යන්නේ. දෙක රැයෙන් අඩු වෙන්නේ නැහැ. ඕක තව ඉස්සරහට යනකොට අපිට විශාල ප්‍රගතින් තොගයක් දකින්න පුළුවන් වෙයි. ඕකට තව හොඳ කතාවක් කියෝ මේ ඊයේ පෙරේදා අනුරුද්ධ දිසානායක සහෝදරයම ඉතාම දූෂිත පාලකයෝ හිටපු ග්‍රීසියේද කොහෙද මට මතක විදියට රජවරු පාලකයෝ හිටියේ එක රජ කෙනෙක් ආවා යම් තාක් දුරකට හොඳ රජ කෙනෙක්. හොඳ රජ කෙනෙක් ඇවිල්ලා ඒ තිබුණ සිස්ටම් එක යම් තාක් දුරකට වෙනස් කළා. හැබැයි එයාගෙන් පස්සේ කවදාකවත් අර වගේ දූෂිත පාලකයෝ ආවේ නැහැ. ඊට පස්සේ ආවේ රටට දයට ආදරේ රටේ සියලු දේවල් නංවන පාලකයෝ විතරයි ඊට පස්සේ ආවේ. ඒක තමයි මෙහෙත් වෙන්නේ. මෙහෙත් වෙන්නේ ඒකම තමයි. ඒක නෙවෙයි ප්‍රධාන කාරණේ. ප්‍රධානම කාරණේ තමයි මේකට නම් ස්තුතිවන්තම වෙන්න ඕනේ NPP ආණ්ඩුවට. NPP ආණ්ඩුව මිනිසුන්ව සම්බන්ධ කරගත්තේ. ඊටාම දුර දැක්මක ඥානයක් එක්ක. දුර දැක්මක් තියෙන ඥානයක් එක්ක තමයි මිනිසුන්ව සම්බන්ධ කරගන්නේ. ඇතැම් මිනිස්සු විශාල ලෙස මෙන්න සහයකින් ඉන්න වගේ පෙන්වුවා කුහකයෝ සහ යටි අරමුණ තිබුණු මිනිස්සු විශාල තොගයක් මේකට සම්බන්ධ වෙන්න හැදුවා. නමුත් ඒගොල්ලෝ ඒ කිසි කෙනෙක්ව සම්බන්ධ කරගත්තේ නැහැ. මම එක උදාහරණ කීපයක් කියන්න. ඔයගොල්ලන්ට මතකද එක ඇමති කෙනෙක් හිටියව කුරුණෑගල දිහා මිනිහා සම්බන්ධ වෙන්න හරියට උත්සාහ කළා. හරියට උත්සාහ කළා ලියුම් ලිව්වා ටෙලිෆෝන් කෝල් දුන්නා ඊට පස්සේ පෙන්නුවා පේපර් කට් අරගෙන පෙන්නුවා මම මෙන්න මෙහෙම ඕගොල්ලෝ ගැන කතා කරලා තියෙනවා මට අවස්ථාව දෙන්න කියලා. ඒ ගමන දුන්නේ නැහැ අවස්ථාව. ඊට පස්සේ මොකද ගන්නේ ගිහිල්ලා සජිත්ගේ වේදිකාවට නැග්ගා. නැගලා ඉවරලා මිනිහා කිව්වේ කොටින්ම කිව්වොත් මේගොල්ලෝ ආවොත් ඇත්කඳ විහාරයේ පෙරහැරවත් තියන්න දෙන්නේ නැහැ. ඒ જાතිය මේගොල්ලෝ කිසිම ආගම ධර්මයකට නැති මිනිස්සු. එහෙම කියලා කිව්වේ. අන්න දැන් දලදා වහන්සේත් ප්‍රදර්ශනය කරනවා. මේ මිනිස්සු ඒ වෙලේ සම්බන්ධ කමන්නේ එන්නෝ කියලා සම්බන්ධ කරගත්තා නම් මුන් ගේම දෙන්නේ ඇතුළට ඇවිල්ලා. ඊළඟ එක්කෙනා තමයි ඩලසලා පෙරුම.
දලසලක් පෙරුම මුලින්ම පාර්ලිමේන්තුවට ගියෙත් ඔය ජේ.පී කොල්ලන්ගේ තිබුණ සපෝට් එක උන් තමයි පෝස්ටර් ගහලා බර ඇද්දේ. එහෙම පාර්ලිමේන්තුවට ගිය මිනිහාගේ හැසිරි පාර්ලිමේන්තුවේදී රාජපක්ෂලා වෙනුවෙන් කොච්චර කඩේ ගියාද කියන එක පෙවුණා. ඊට පස්සේ රාජපක්ෂලාට කෙලවුණාම ආපහු අර ප්‍රගතිශීලී මූණ දාගෙන NPP එකට සම්බන්ධ වෙන්න සාකච්ඡා කරගෙන ගියා. NPP ගත්තේ නැහැනේ. NPP කිව්වා ඔයා වෙනම ඉල්ලලා දිනන්න ඊට පස්සේ අපි බලමු. පාර්ලිමේන්තුවේදී බලමු. ඔයගොල්ලන් ක්‍රියාකාරීත්වයෙන් තමයි ආයි මයින්ඩ් වෙන්නේ. ඔයගොල්ලන්ගේ තියෙන හිස්ටරි එක රෙකෝඩ් එක එච්චර හොඳ නෑ අවුල් කියලා. දැන් තේරෙන්නේ කොහොමද? ගත්තනම් එහෙම කොහොමද තත්ත්වය කියලා. ඊට වැඩිය හොඳම එක තමයි සේපාල අමරසිංහ. මෙන්න මේ දුෂ්ටයා 2019 දී ගෝඨාභය බලයටපත් කරන්න බොහොම වෙහෙසුණා. ඊට පස්සේ රටේ රැල්ල ගෝඨාභයට නෑ කියලා පෙනීගෙන යනකොට මු දුවගෙන ගිහිල්ලා අර ගෝල් ෆේස් එකටත් ගිහිල්ලා කෑ ගාලාම කළා එන රංගනයක් දැම්මා. දාලා ඉවරලා ඒ කාලෙත් සජිත්ව සහ මේ NPP එක ගැන දෙකම කතා කළා. හැබැයි වැඩිපුර NPP එක විවේචනය කළා මුලදී. ටිකක් දවස් යනකොට මිනිහට තේරෙනවා රැල්ල හැදිලා තියෙන්නේ මේ පැත්තට කියලා. අම්මට සිරි පටන් ගත්ත 100 ගණන් වලට මේමයි කිසිම බවාසි බලාපොරොත්තුවෙන් වැඩ කරන්න එපා. මේ මාලිමාවට කෝටියක් අපි මේ ක්‍රමේ වෙනස් කරන්න ආණ්ඩුවක් ගේන්න ඕනේ. එහෙම කියලා අර පරණ තිබුණ සිස්ටම් එකේ තියෙන ජරා ජීර්ණකම් ගැන මිනිහා කතා නොකළ දෙයක් නැහැ. බලනකොට මෙයාකත් මේ මොනවා හරි බලාගෙන්නේ ඒ ඔක්කොම කරලා තින්නේ. හැබැයි අතරමඟදිත් NPP එකෙන් කිව්වා නෑ නෑ අපි ඔයගොල්ලෝ සම්බන්ධ කරගන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ වැඩේ ඔයගොල්ලෝ කරගෙන යන්න. සම්බන්ධ කරගත්තේ නැහැ. ආණ්ඩුව දිනුවෙන් පස්සේ මිනිහා බලාපොරොත්තු වුණා මොනවා හරි ඔය කපටි කුහකයෝ මොකක් හරි දෙයි කියලා දුන්නේ නැහැ. ඒ ගමන ඔය එක රෑන් මිනිහෙකුට පුළුවන් ද කියන්නකො තමන් ඉස්සෙල්ලා එක ප්‍රතිපත්තියක ඉඳලා එකපාර ඒක වෙනස් වෙලා මේ වෙනම ගේමක් ගහන්න. දැන් මේ අධ්‍යක්ෂයෙක් මිනිමරුවෙක් කියලා රනිල්ට කියලා මෙන්න ඊළඟ සුමානේ මූ කියන රනිල්ව රතු පාවට දාලා පිළිගන්න ඕනේ කියලා. දැන් හිතෙන්නේ නැද්ද ඕගොල්ලෝ ඇයි ජේ.පී කොච්චර දුර දැක්කද කියලා මේ වගේ මිනිස්සුන්ගේ සම්බන්ධ නොකර ගන්න. ඒක නිසා අපි ස්තුතිවන්ත වෙනවා NPP ආණ්ඩුවට මේ වගේ කුහක අමන අපතයෝ සම්බන්ධ නොකර ගැනීම සහ දුරදක්මකින් වැඩ කිරීම සහ නිවැරදිව රට වෙනුවෙන් තීරණ ගැනීම සම්බන්ධයෙන්. ඉතින් එහෙම මිනිස්සු එක වෙන්ව තේරුම් ගන්න පුළුවන් මිනිසුන්ට මේ සමාජයක් තේරුම් අරගෙන මේක අර වෙනස් කරගෙන යන්න ඕන ගමන යනවයි කියන එක විශාල අරුමයක් නෙවෙයි. ඒක නිසා අපි ප්‍රාදේශීය සභා ඡන්දෙදිත් ගමේ ඉන්න හොඳම මිනිහව තෝරගමු. අපි විසින් ගමේ ඉන්න හොඳම මිනිහව තෝරගමු අපේ ගමට සේවයක් කරගන්න. සහ රටේ ඉලක්කයට යන්න පුළුවන් වෙන විදිහට ශක්තිමත් සහයෝගයක් දෙන්න පුළුවන් කට්ටියක්ව අපි තෝරගමු. එහෙනම් සියලු දෙනාට ජය වේවා.